දැන් වෙලාව හවස 3:00ට කිට්ටු වෙන්න. ඉතින් මේ සූදානම් වෙන්නේ අද හවසට පන්සලට යන්න. බෙහෙත් ඖෂධ ටික මේ විදියට සූදානම් කරගත්තා. ඉතින් මගේ පුංචි ළමයෝ ඖෂධ පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස ඔයාලා හැමෝම දන්නවනේ. ඉතින් අවශ්‍ය දේවල් සූදානම් කරගෙන හවස තේ එකත් මේ විදිහට බීලා අපි ලෑස්ති වුණා. දැන් ඉතින් අපි යන ගමන්. අවශ්‍ය හැමදේම එකින් එක පිළිවෙලකට මේ විදියට සකස් කරගත්තා. ලෝතුරා බුදු පියාණන් වහන්සේට මේ මල්, පැන්, බෙහෙත් ඖෂධ පූජා වේවා, පූජා වේවා, පූජාම වේවා. පේනව නේද ළමයිනේ, දම් පාට හැන්දෑවක් අද තියෙන්නේ. ඉතින් මේ මල් අතරින් මුළු අහසම හරිම ලස්සනට දිස්සුණා. ඉතින් මේ ගෙවන කාර්යබහුල දිවි පෙවෙතේ පුංචි කාලයක් එහෙම නැත්නම් එක දවසක් වෙන් කරගන්න. ඒ ආධ්‍යාත්මික පැත්තෙනුත් ඔයාගේ ජීවිතේ යහපත් කරගන්න. ඉතින් මේ දැල්වෙන පහන් ආලෝකයේ ආශිර්වාදයෙන් ඔයාලගේ ජීවිතත් ඒකාලෝකමත් වේවා. ඔයාලා හැමෝම දන්නව ඇති ළමයිනේ, මේ හඳුන් කූරු පත්තු කරලා ඉවර වුණාට පස්සේදී අග කොටස ඉතිරෙනවනේ. ඉතින් එන්නේ කොටස් අයින් කරන එකත් ඉවත් කරලා එකත් පින. ආයේ ඔයාලා පන්සල් ගියාම පුංචි පැටව ඉන්නවනම් එයාලට කියලා දෙන්න.
ඉතින් පුංචි වෙලාවක් අරගෙන වැලි මළුවේ මේ විදියට අපි ඇවිත්තා. මනසට වගේම දෙපා වලටත් පුදුම සහනයක් ගෙන දෙන්න. දැන් වෙලාව 7:00ට කිට්ටුයි. කාලෙ ගෙවෙනෝ දැනුනෙම නැහැ ඇත්තටම. දැන් අපි ගෙදර යන්නයි සූදානම් වෙන්නේ. අද දවසේ අපි යම් කුසල කර්මයක නිරත වුණාද ඒ පින් ආදරණීය හිතැත්තනේ ඔයාලටත් අනුමෝදන් වේවා. ඔයාලගේ ජීවිත ඒකාලෝකමත් වේවා. එන ගමන් අපි වඩේ අරගෙන ආවා තේ එකක් එක්ක බොන්න. ඉතින් අද දවසට මේ වීඩියෝ එක මෙතනින් නිමා වෙනවා. පරිස්සමින් සුරක්ෂිතව ඉන්න. බුදු සරණයි.